ආයුබෝවන් කියලා ප්‍රාර්ථනා කරන සියලුම දෙනාට. ඉතින් ටික කාලයකට පස්සේ අද අපි ආයෙත් ඇවිල්ලා දිනා වීඩියෝ එකක් අරගෙන. අද මම ඉන්නේ අනුරාධපුර පූජා නගරේ. මම ඇවිල්ලා තියෙන්නේ විශේෂම ස්ථානයකට. අපි හුඟ දෙනෙක් එන තැනක් තමයි මේ අනුරාධපුර පූජා නගරේ. බෞද්ධ සහ අන්‍ය ආගමික සියලුම දෙනා එන තැන. නමුත් අපේ හැම දෙනාටම මග ඇරෙන තැනක් තමයි මම අද මේ වීඩියෝ එකෙන් අරගෙන ආවිල්ලා. මේ තමයි අනුරාධපුරයේ රාජකීය උද්‍යානය. ඉතින් අපි බලමු මේ රාජකීය උද්‍යානයේ තොරතුරු කොයි වගේද කියලා. ඒ වගේම තමයි මම මතක් කරන්න කැමති. යම් යම් හේතු කාරණා නිසා මේ channel එකේ නම වෙනස් කරන්න සිදු වෙලා තියෙනවා. ඉතින් එක්කලා ඉන්න මේ තමයි දීප ගවේෂී. ක්‍රිස්තු පූර්ව 437 සිට 367 කාල සමයේ මෙරට රජකම් කළ පණ්ඩුකාභය රජතුමා සිය රාජධානිය වශයෙන් තෝරාගනු ලැබුවේ අනුරාධපුරයයි. අනුරාධපුරය අංග සම්පූර්ණ නගරයක් ලෙසින් ගොඩනැගුව එම රජතුමා වැව් සහ විහෙර විහාර කිහිපයක් ඉදිකරනු ලැබුවා. පණ්ඩුකාභය යුගයේ සිට විධිමත් අයුරින් නඩත්තුණු නගරයට අලංකාරයක් එක් කරමින් මහමෙවුනා උයන ඉදිකරනු ලැබුවේ ඔහුගේ පුත් මුටසීව රජතුමායි. මුටසීව රජතුමාගේ රාජ්‍ය සමයෙන් පසුව අනුරාධපුරයේ රාජකීය උද්‍යානයක් ඉදි වුණා. රන්මසුගෙන යන නමින් හඳුන්වන ලබන මෙම නව උද්‍යානය දේවානම්පියතිස්ස රාජ්‍ය සමයේදී නිර්මාණය වුණු බවත් දේවානම්පියතිස්ස රජු විසින් මහමෙවුනා උයන මිහිඳු හිමියන් වෙත පූජා කිරීමෙන් පසු රන්මසුගෙන නිර්මාණය කරගත් බව බොහෝ විද්වතුන්ගේ මතයයි. එසේම දුටුගැමුණු රජතුමාගේ පුත් සාලිය කුමරු සැඩොල් තරුණියක් වුණ අශෝකමාලාව හිතුමතේ විවාහ කරගත් පුවත ඔබ අසා ඇති. ජනප්‍රවාදයේ සඳහන් වන පරිදි ඔවුන් දෙදෙනාගේ මුල්ම හමුව සිදු වී ඇත්තේ මෙම උයනේදී. වර්තමානයේ ඉසුරුමුණි කෞතුකාගාරය තුළ රඳවා තිබෙන පෙම්මිවල කැටයම රන්මසු උයනෙන් හමු වී එයට කදිම සාක්ෂියක් ලෙස ඇතැමුන් සලකනවා. රන්මසු උයනට එම නම ලැබී ඇත්තේ මෙහි පොකුණුවල රන් පැහැති මත්ස්‍යයන් සිට නිසායි. අනුරාධපුර යුගයේ වාරි තාක්ෂණය ගැන කතා කරන විට වසභ රජතුමාගේ නම අමතක කරන්නට බැහැ. වසභ රජතුමා අනුරාධපුර රාජධානිය පාලනය කළ සමයේ හංසයන් සහිත කෘතිම පොකුණු නගරය තුළ නිර්මාණය කර තිබුණු බව පැරණි මූලාශ්‍රයන්හි ලියවී තිබෙනවා. එකල තිසා වැවේ සිට රන්මසු උයනට ජලය ගෙන යාම සඳහා උම්මග්ග ජලමාතිකා නමින් උමංජල පද්ධතියක් ඉදිකර තිබුණු අතර රන්මසු උයන ආශ්‍රිතව ඉදිකර තිබෙන පොකුණු දෙස නිරීක්ෂණය කිරීමේදී අපිට සුවිශේෂී ලක්ෂණ දැක ගන්නට පුළුවන්. එනම් උමම් මාර්ග මගින් ජල පරිවහනය කිරීමට සලස්වා තිබීමත් ගඩොල් භාවිතා කරමින් ඉදිකළ විවෘත ජලි පරිවහනයත් එසේම පොකුණ අභ්‍යන්තරයට අඩු පීඩනයකින් ජලය ඇතුළු කිරීමත් යන්න ඉතා අනර්ඝ වාරිතාක්ෂණයක් අනුගමනය කළ බවට වටිනා සාක්ෂි වෙයි. එමෙන්ම පොකුණ අභ්‍යන්තරයට අඩු පීඩනයකින් ජලය ඇතුල් කිරීමට කර ඇති සැකැස්මත් ගලෙහි බෑවුම භාවිතා කරමින් ජලය රූරා වැටීම සඳහා තිබෙන නිදහස් ජලමාර්ගයත් වැසි ජලය පොකුණු වෙත ඒකරාශී වීම වැළැක්වීම සහ එම ජලය ක්‍රමානුකූලව ඉදිරියේ ඇති දිය අකල වෙත ගෙන යාමත් එදා තිබුණු වාරිතාක්ෂණයේ විශ්මජනක බව පෙන්වා දෙයි. තවද කුඩා බිසෝ කුටු භාවිතා කරමින් පාලනයකින් යුතු ජල පොකුණු වෙත මුදා හැරීමත් පොළොවේ ඇති ස්වභාවික උස් පහත් වූ විෂමතාවයන් භාවිතා කරමින් ජලය පරිවහනය කිරීමට කටයුතු සලස්වා ඇති අයුරුත් විශාල පීඩනයකින් සහ වේගයකින් තිසා වැවේ සොරවුවෙන් මුදා හැරෙන ජලය දීර්ඝ මාර්ගයක් ඔස්සේ ගලා යාමට සලස්වා ස්වභාවික වේගය පාලනය කිරීමට සුවිශේෂී ජල තාක්ෂණික උපාංග සහ මූලධර්ම භාවිතා කර තිබීම මගින් එදා රන්මසු උයනේ වාරි තාක්ෂණය කෙතරම් උසස් මට්ටමක තිබී ඇත්දැයි තේරුම් ගත හැකිය. අක්කර 40ක පමණ බිම් ප්‍රමාණය පුරා පැතිරී ඇති මේ උයනේ කැපී පෙනෙන අංගයක් වනුයේ එහි ඇති පොකුණයි. මෙහි ඇති එක් පොකුණක්
4යි. එහි පැත්තක දිග අඩි 21කි. පොකුණ පැති වටේම බදාම තට්ටු දෙකක් දමා ඇති අතර දෙපස පිහිටි පියගැට පෙළින් පහළට බැසිය හැකිය. පිටතින් පැමිණෙන ජලය පොකුණට ගලා නොයන ලෙස ගල් තට්ටු දමා ඇති අතර පොකුණේ සිට අඩි 70ක් පමණ දිග කාණුවක් පොළව අභ්‍යන්තරයේ ඇත. එහි පළල අඩි 3කි. මෙම පොකුණේ අතිරික්ත ජලය එම කාණුව ඔස්සේ ගලා ගොස් තවත් පොකුණකට වැටේ. එහි ජලය උයනේ තිබූ විසිතුරු මල්ගොමු වලට භාවිතයට ගන්නට ඇතැයි විද්වත් විශ්වාසය වේ. මෙම රාජකීය උද්‍යානය තුළ ඇති ස්නානාගාරයන්හිදී රජපෞලේ උදවියට තමන්ට නිසි අයුරින් නෑමටද ජල ක්‍රීඩාවේ යෙදීමටද පහසුකම් සලසා තිබූ බව මෙම පොකුණු දෙස බැලූ විට අපට පෙනී යයි. රන්මසුවනේ පිහිටා තිබෙන ගල් තලාවක පිටුපස අරුම පුදුම සලකුණක් දක්නට ලැබෙනවා. තරු දොරටුවක් ලෙසින් හඳුන්වනු ලබන මෙහි පිටතින් පිහිටා තිබෙන වෘත්තයේ ඉබ්බන්, මත්ස්‍යයින්, කැස්බෑවන්, කකුළුවන්, මුහුදු අශ්වයින්, මුහුදු සිංහයන්, හක්බෙල්ලන් ආදී ජලජ ජීවීන් කැටයම් කර තිබෙන ආකාරය දැකිය හැකියි. එසේම මෙම විශාල වෘත්තය මැද සමචතුරස්‍රයක් තුළ වෘත්ත 7ක් ඇඳ තිබෙන ආකාරය නිරීක්ෂණය කළ හැකියි. වෘත්තයේ ඉතිරි කොටස තුළ නොඑක් ආකාරයේ ජ්‍යාමිතික හැඩතල සහිත විවිධ පරිමාණයේ ත්‍රිජිකෝණ සටහන් කර ඇති ආකාරය දක්නට ලැබෙනවා. සටහනේ උඩ පන තෙපනස යනුවෙන් ලියා ඇත්තේ පූර්ව බ්‍රාහ්මීය අක්ෂර වලින් 53 නිරූපණය වෙයි. මෙම සටහනේ ඇඳ ඇති සත්ව රූප හා අනෙකුත් සලකුණු වල එකතුව 53ක් බව නිරීක්ෂණය කළ හැකියි. මෙම සලකුණු පිළිබඳව බොහෝ අය විවිධ අදහස් ඉදිරිපත් කර තිබෙනවා. එහිදී සෙනරත් පරණවිතාන සහ HCP බෙල් යන පුරාවිද්‍යාඥයින්ගේ මතය වුණේ මෙමගින් ලෝක ධර්මතාවය පිළිබඳ බෞද්ධ අර්ථයක් නිරූපණය කරන බවයි. මේ මහායාන තාන්ත්‍රයානිකයින්ගේ යන්ත්‍රයක් බව මාටින් වික්‍රමසිංහගේ අදහසයි. හිටපු පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල් සෙනරත් දිසානායක අදහස් කරන්නේ මෙය ලෙන ඉදිරිපස ගලෙහි කොටා ඇති ආසනවල හිඳ කිසියම් භාවනාවක හෝ කිසියම් මානසික අභ්‍යාසක යෙදෙන්නට උපයෝගී කරගන්නට ඇඳ ඇති රූප සටහනක් බවයි. මෙවැනි සලකුණු ලෝකයේ ස්ථාන කීපයක පමණ දක්නට ලැබෙන නිසා මෙය විශ්වය සමග සම්බන්ධ අද්භූත ස්ථානයක් බවටද මතයක් පළ වී තිබෙනවා. සක්වල චක්‍රයේ ඉදිරිපිට පුද්ගලයෙකුට හෝ පුද්ගලයන් සිව් දෙනෙකුට හිඳගත හැකි ගල් ආසනයක් තිබෙනවා. භෞතික දැනුම් පද්ධතියට ගෝචර නොවන දැනුමක් ආධ්‍යාත්මිකව අපට ලබාගත හැකි බව අපි දන්නවා. රන්මසු උයන ආශ්‍රිතව ඍෂිවරුන් සහ භාවනායෝගී භික්ෂුන් වහන්සේලා සිටි බවට ඉතිහාස පොත්වල සඳහන් වනවා. එසේනම් විශ්ව චක්‍රයේත් අතීත භාවනායෝගී ඍෂිවරුන් ප්‍රයෝජන ලබා ගත්තේ දැයි සැකය අපට උපදිනවා.
එමෙන්ම සක්වල චක්‍රය අනුරාධපුර යුගයේ නිර්මාණය කරන්නට ඇති බව සනාත වී තිබෙනවා. නමුත් අනුරාධපුර යුගයට අයත් පුරාවිද්‍යාත්මකව සනාත කරගත් කිසිදු නිර්මාණයකට සක්වල සටහනේ ඇති රූප සටහන් සහ සලකුණු භාවිතා කර නැහැ. මෙයත් ආන්දෝලනයට තුඩු දෙන කරුණක්. සාමාන්‍යයෙන් සඳකඩ පහන කැටයම් කරන්නේ පලාපෙති, ලියවැල්, හංසයන්, ගවයන්, අශ්වයන්, අලින්වැනි ගොඩබිම ශීරපායි සතුන්ය. නමුත් විශ්ව චක්‍රයේ සිටින්නේ මත්ස්‍යයන්, හක්බෙල්ලන්, කැස්බෑවන් හෝ ඉබ්බන්, කකුළුවන්, මුහුදු අශ්වයන්, මුහුදු සිංහයා සහ දැල්ලකු වැනි සත්වයන්ය. අනුරාධපුර යුගයේ වෙනත් කිසිදු නිර්මාණයකට යොදා නොගත් රූප සටහන් සහ ජ්‍යාමිතික හැඩතල සක්වල චක්‍රයේ අඩංගුවීම සිතීමට යුතු කාරණාවක්. විශ්ව චක්‍රයේ රූප සටහන් සහ ජ්‍යාමිතික හැඩතලවල එකතුව 53කි. එම අගය විශ්ව සටහනට ඉහළින් පනති පනශ යනුවෙන් දක්වා ඇත. මේ යම් කිසි අභිරහසක් තිබෙන බවට පිළිගත හැකි තවත් ප්‍රබල සාධකයක් තිබෙනවා. එනම් අපි හැමෝම දන්නා ඊජිප්තුවේ ඇති ගීසා, කුෆු සහ කෆරේ යන පිරමීඩ ත්‍රිත්වය ගැන. ඒ වගේම අපි දන්නවා මෙරට රුවන්වැලි මහා සෑය, මිරිසවැටිය සහ ජේතවනාරාමය යන දාගැබ් ත්‍රිත්වය. මේ ගීසාහි පිරමීඩ ත්‍රිත්වයත් පෙර කියූ දාගැබ් ත්‍රිත්වයත් ඔරායන් තරු රටාවේ බඳපටියේ ඇති අල්නිටාක්, මින්ටාකා, අල්නිලාම් යන තාරකා ත්‍රිත්වයත් පිහිටා තිබෙන්නේ එකම දිශාවකට සහ එකම කෝණයකට බව මේ වන විට සොයාගෙන තිබෙනවා. ලෝකයේ අන්ත දෙකක නිර්මාණයන් ගණිතමය වශයෙන් අතිශය සමාන වීමත් එම ගණිතය සමදියාව පෘථුවියෙන් එපිට විශ්වයේ තරු රටාවකට ගැලපීමත් අහඹුවක් වන්නට පුළුවන්ද? සැබවින්ම මෙය ගැටලුවකි. පැරැන්නන් මෙවැනි දියුණු ගණිතමය ඥානයක් ලබාගත්තේ කෙසේදැයි අදටත් කිසිවෙකුට සිතා ගැනීමට නොහැකිය. එමෙන්ම රන්මසුවනට ජලය ලබාගෙන ඇත්තේද දියුණු ගණිතමය සංකල්පයක් ප්‍රයෝජනට ගනිමින් බව නොරහසකි. එමෙන්ම මේ වන විට වෙස්සගිරිය නමින් හඳුන්වන ස්ථානයේ සිව්වන මිහිඳු රජතුමාට අයත් සෙල්ලිපියකද රන්මසුවෙන පිළිබඳව සඳහන් කර තිබෙනවා. මෙරට විසූ කීර්තිමත් පුරා විද්‍යාඥයෙකු වුණු සෙනරත් පරණවිතාන මහතා විසින් 1940 දශකයේදී පමණ මෙම භූමි ප්‍රදේශය ආශ්‍රිතව රන්මසුවෙන පිහිටා තිබුණු බවට හඳුනාගනු ලැබුවේද ඉහත සෙල්ලිපිය කියවීමෙන් පසුවයි. එම සෙල්ලිපිය සඳහන් වන ආකාරයට ඒකල තිසාවැවේ සිට ඉසුරුමුණි විහාරයට අයත් කුඹුරුවලට ජලය සැපීම සඳහා සොරුවක් භාවිතා කර තිබෙනවා. එම සොරුවෙන් ජලය සැපිය යුතු ස්ථාන අතරට රන්මසුයන, කෙළහය, උයන්හය සහ මානෙල්හය ආදී ස්ථානද ඇතුළත්ව තිබුණා. එහි හේ යන්නෙන් අදහස් කරන්නේ කෙත යන අර්ථය බව මෙරට පුරා විද්‍යාඥයින්ගේ මතයයි. ඉහත සෙල්ලිපියේ සඳහන් වන විස්තරයට අනුව එකල තිසාවැවේ සොරවු හරහා ඉවතට පැමිණි ජලය පළමුව රන්මසුවෙන වෙත මුදා හැරේ. පසුව කෙත්වලට ලබා දී ඇති බව අනුමාන කළ හැකියි. ඉන් පැහැදිලි වන්නේ රන්මසු උයන තිසාවැව ආසන්නයේ පිහිටා තිබුණු උද්‍යානයක් බවයි. වර්තමානයේදී අප රන්මසුවෙන නමින් විවහාර කරන මෙම භූමිය තිසාවැවට ආසන්නව පිහිටා තිබෙනවා. එම නිසා මෙය නිවැරදි රන්මසුවෙන බවට සැකයක් නැහැ. ඔබට මේ පෙනෙන රන්මසුවෙන උතුරු කෙළවරේ ඍජුකෝණාශ්‍රාකාර දිය අගලක් සහ
පැරණි ගොඩනැගිලි 3ක නටබුන් දක්නට ලැබෙන අතර විශිෂ්ට ගෘහ නිර්මාණ ශිල්පියෙකු වන ජෙෆ්රි බාවා විසින් මෙම ගොඩනැගිලි නටබුන් දෙස බලා වර්තමාන පාර්ලිමේන්තුවේ ගොඩනැගිලි සැලසුම සිදු කළ බවට මතයක් පවතී. වසර 1400කට ආසන්න කාලයක් පැවති අනුරාධපුර යුගය අවසන් වීමෙන් පසුව පොළොන්නරු යුගය ආරම්භ වූ අතර ක්‍රිස්තු වර්ෂ 1215 දී කාලිංග මාර්ග සිදු කළ ආක්‍රමණයෙන් පසුව පොළොන්නරු යුගය අවසන් වුණා. ඉන් අනතුරුව රාජධානී නිරිත දිගට සංක්‍රමණය වීමත් සමග රජරට වල් බිහි වූ අතර ඒ සමගම රන්මසු වෙනත විනාශයට පත් වුණා. එලෙස විනාශයට පත්ව තිබුණු රන්මසු උයනේ නටමුන් HCP බෙල් විසින් යළි සොයාගනු ලැබුවේ 1901 වසරේදී. නමුත් මේ ප්‍රතිසංස්කරණ කටයුතු 1940 දශකයේදී සිදු වුණේ සෙනරත් පරණවිතාන පුරාවිද්‍යා කොමසාරිස්වරයාගේ අධීක්ෂණය යටතේ. ඒ අනුව 1946 වසරේදී මේ සංරක්ෂණ කටයුතු ආරම්භ වූ අතර එහිදී විනාශ වී තිබුණු පොකුණු ඒවායේ නියම ගැඹුරට සුද්ධ පවිත්‍ර කර ඒවායේ කැඩී තිබුණු කොටස් යළි පිළිසකර කරනු ලැබුවා. එලෙස ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කිරීමේදී 1901 වසරේදී බෙල් මහතා විසින් ලියා තිබුණු වාර්තාව බොහෝ උපකාර වූ අතර එමෙන්ම 1946 වසරෙන් ආරම්භ වුණු කැණීම් කටයුතු 1948 වසර වන විට සෑහෙන දුරකට අවසන් වී තිබුණේ. ඒ වන විට ABC යන පොකුණුද ඇලමාර්ගයද සුද්ධ පවිත්‍ර කරගෙන තිබුණි. එමෙන්ම පරණවිතාන පුරාවිද්‍යා කොමසාරිස්වරයාගෙන් පසුව පත්වුණු විවිධ පුරාවිද්‍යා කොමසාරිස්වරුන් රන්මසුවිනේ සංරක්ෂණ කටයුතු සිදු කරනු ලැබූ නිසා වර්තමානය වන විට රන්මසුවින නැරඹීමට යන සංචාරකයින්ටද එහි තිබෙන නටවුන් ඉතාමත් හොඳින් නරඹන්නට හැකියාව ලැබී තිබෙනවා. එමෙන්ම අනුරාධපුරයේ නටමුන් නැරඹීමට යන බොහෝ උදවිය රන්මසුවිනට යන්නේ නැති තරම්ය. එහි තිබෙන වැදගත්කම පිළිබඳව අවබෝධයක් නොමැතිකම නිසා මෙන්ම එකල ලාංකිකයන් සතුව තිබුණු අපූරු හැකියාවන් පිළිබඳව නොදන්නාකම නිසා වෙන්නට පුළුවන්. නමුත් මෙම රාජකීය උද්‍යානය ඔබ සැම අනිවාර්යයෙන්ම දැක බලා ගත යුතු ස්ථානයක් මෙන්ම ඉදිරි පරම්පරාව වෙනුවෙන් අතීත මුතුන් මිත්තන් සතුව තිබූ ඒ සිතාගත නොහැකි අභිමානය රැකගනිමින් අනාගත ලෝකයට ඒ දැනුම් සම්භාරය වැඩි දියුණු කරගනිමින් ගෙන යාමද අප සැමගේ වගකීමක් වනු ඇත. එසේම තවත් සැඟවුණු ඉතිහාසයක් සොයා යන ගමනේදී නැවත හමුවනතුරු ඔබ සැමට තෙරුවන් සරණයි.